ඇමරිකාව විසින් ඉරානයට එල්ල කරපු ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුව තීරණය කර තිබෙන බව ඉරාන රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වමින් විදේශ මාධ්‍ය මේ වන විට වාර්තා කරලා තියෙන්නේ. ඉරාන පාර්ලිමේන්තුව විසින් අනුමත කරපු මෙම තීරණය ක්‍රියාවට නැංවීමේ අවසන් තීරණය ඉරාන උත්තරීතර කවුන්සිලය විසින් ගැනීමට නියමිත බවත් මේ විදේශ මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා. ඉරානය ඇතුළු මැද පෙරදිග රටවල් තෙල් අපනයනය කරන්නේ මේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා. ලෝකයේ තෙල් ප්‍රවාහන කටයුතු වලින් වැඩි ප්‍රමාණයක් සිද්ධ වෙන්නේ මේ සමුද්‍ර සන්ධිය හරහා නිසා මේ ලෝකයේ ප්‍රධාන පෙළේ තෙල් ප්‍රවාහන මාර්ගයක් විදිහටත් සැලකෙනවා. හෝමුස් සමුද්‍ර සන්ධිය ලෝකයේ තෙල් ප්‍රවාහන ඉතාම වැදගත් මාර්ගයක් වෙනවා වගේම ලෝකයේ සමස්ත බුරතෙල් වෙළඳාමෙන් 20%ක් 25ත් අතර ප්‍රමාණයක් මේ සමුද්‍ර සන්ධිය හරහා සිදු කරනවා. හෝමුස් සමුද්‍ර සන්ධිය පිහිටලා තිබෙන්නේ ඉරානයට උතුරින් ඒ වගේම එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයට සහ ඕමානයට දකුණින්. මැද පෙරදිග තෙල් නිපදවන රටවල් වන ඉරානය, ඉරාකය, කුවේට්, බහරේන්, කටාර්, ඒකම එක්සත් අරාබි එමිරේට් සහ සෞදි අරාබියට අයත් නැව් ජාත්‍යන්තර මුහුදු සීමාවට පිවිසෙන්නේ මේ කලාපය හරහා. හෝමුස් සමුද්‍ර සන්ධිය ඉරානය යම් විදිහකින් වහලා දැම්මොත් තෙල් ප්‍රවාහන නැව්වලට අති විශාල දුර ප්‍රමාණයක් වැඩිපුර ගමන් කරමින් තෙල් ප්‍රවාහන කටයුතු වලට සම්බන්ධ වෙන්නට සිද්ධ වෙනවා. ඒක තෙල් මිල ඉතා ඉහළ ලෙස ඉහළ යාමකට තුඩු දෙන කරුණක් බවට පත්වේ.